ඉතින් ඔබ දන්නවාද මේ ලෝකයේ මිනිස්සුන්ට විනාඩි 45කට වඩා ඉන්න බැරි තරම් නිහඬ තැනක් තියෙනවා කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ නිහඬම ස්ථානය ගැන. ඒක ඇත්තටම පුදුම හිතන කතාවක්. මේ තමයි ඇමරිකාවේ වොෂින්ටන් වල පිහිටි මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් ඇනිකොයික් චෙම්බර් කියන විශේෂ කාමරය. මේක කොච්චර නිහඬද කියනවනම් ලෝකයේ නිහඬම ස්ථානීය විදිහට ගිනස් වාර්තාවට තියෙන්නේත් මේ කාමරය. ඉතින් ඔබ හිතනවා ඇති නිහඬතාවය කියන්නේ සැනසීමක් කියලා. හැබැයි මේ කාමරය ඇතුළේ තියෙන නිහඬතාවය ඊට වඩා ගොඩක් වෙනස්. මේ කාමරය ඇතුළේ ටික වෙලාවක් යනකොට ඔබේ හදවත ගැහෙන සද්ද ඉතාම හයියෙන් ඇහෙන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔබේ පෙනහළු වලට උස්ම ගන්න සද්ද වගේම ඔබේ ඇටකටු එකිනෙක ගැටෙන සද්ද පවා ඔබටම ඇහෙන්න ගන්නවා. අන්තිමට ඔබේ නහරවල ලේකමන් කරන සද්ද පවා ඇහෙන තරමට මේ පරිසරය නිහඬ. ඉතින් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒත් ඇයි මිනිසුන්ට මෙතන ඉන්න බැරි කියලා. ඉතින් ඒකට හේතුව මේ කාමරය තුල කිසිම බාහිර ශබ්දයක් නැති නිසා අපේ මොලේ ඒකට හුරු වෙන්න උත්සාහ කරනවා. ඒ වෙලාවට අපිට දැනෙන්නේ ලොකු මානසික පීඩනයක්. මිනිස්සුන්ගේ සම්බරතාවය තියාගන්න කන්වලට එන ශබ්දය උදව් වෙනවා. ඒත් මේ කාමරයේදී ඒ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන නිසා අපට වාඩි නොවී ඉන්න එක පවා අසීරු වෙනවා. අන්න ඒ නිසා කිසිම කෙනෙකුට මෙතන විනාඩි 45කට වඩා ඉන්න බැරි වෙලා තියෙන්නේ. ඇත්තටම මේක නිහඬතාවයේ තියෙන භයානක පැත්ත කිව්වොත් මං නිවැරදි. ඉතින් යාළුවනේ ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ වගේ තැනක විනාඩි කීයක් ඉන්න පුළුවන් වෙයිද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉතින් තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.